ඔන්න පුතා ජ්‍යාමිතිය සම්බන්ධ තවත් ගැටලුවක් තියෙනවා අපි ඉස්සරහා. අපි දැන් ඒකත් බලමු හදන්නේ කොහොමද කියලා ලකුණු දෙකේ ගානක්. හොඳේ. right. රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් x හා y අගයන් සොයන්න. එහෙනම් අපි එපිසෝඩ් 13 දී 14 වීඩියෝ එකේදීත් මෙන්න මේ ප්‍රමේයන් ටික අපි කතා කරා. මොකද්ද? එකක් තමයි ත්‍රිකෝණයක බාහිර කෝණයක්. ඒ කියන්නේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අපි මෙයා a කියලා ගත්තොත් එයා සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණවල අයික්‍යයට. මෙයා අපි ගමු x මෙයා y කියලා ගත්තොත් එහෙනම් a සමානයි කීයද? a සමානයි x ධන y වෙනවා. හරි. ඊළඟ එක තමයි සමද්විපාද ත්‍රිකෝණ. මේක හරියට ප්‍රැක්ටිස් කරන්න පුතා ලේසියි ඔයාලට. සමද්විපාද ත්‍රිකෝණ ගත්තොත් එහෙම මොකක්ද වෙන්නේ? ඒ සමද්විපාද ත්‍රිකෝණයක සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ මොකද්ද? පාද දෙකක් සමාන වෙච්ච ත්‍රිකෝණ. එතකොට මෙන්න මේ ත්‍රිකෝණවල සම්මුඛ පාදවල සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ මෙන්න මේ සමාන පාදවල සම්මුඛ කෝණ සමානයි. මෙයා x නම් මෙයාත් x. right. ගානට යමු. ඔන්න නම් පුතේ තියෙන සමද්විපාද ත්‍රිකෝණයක් සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් මේ දෙන්න තමයි සමාන දෙන්න. එහෙනම් එයාට සම්මුඛ කෝණ කවුද? y. මෙයා y නම් මෙයාත් y. හරි නේද? හරි. දැන් බලමු අගයන් ටික හොයන්නේ කොහොමද කියලා. හරි. ඔන්න දැන් බලන්න පුතා x මේ බලන්න මේ කෝණේ මම මෙහෙම ගන්නම් ඉස්සෙල්ලාම x y y එකතු කරාම 180ක් එනවා. හරිද? හරි නේද? මේ තුන දෙනාම එකතු කරාම 180ක් එනවා. ඇයි ඒ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. තව ටිකක් සුළු කරගමු අපි x ධන 2යි y සමානයි 180යි. හරිද? ඒත් එක්කම අපිට මෙහෙකුත් පේනවා මේ. මෙන්න මෙතන තියෙන පුතේ සරල රේඛාවක්. මෙන්න මේ සරල රේඛාව මත පිහිටලා තියෙන කෝණ දෙකක්. කවුද මේ කෝණ දෙක? පහයි x සහ y. මම එයාවත් ගන්නවා. පහයි x ධන y සමානයි කීයද? එතනත් හැදෙනවා 180ක්. ඔව් නේද? ඔව්. right. එහෙමනම් දැන් අපිට උත්තර ටික ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණ දෙකෙන්. එකිනෙක මෙයා ඊළඟ එක්කෙනා මෙයා. හරිද? right. okay. දැන් මෙහෙම කරමු අපි. මේ බලන්න. දැන් මම කරනවා මෙතන x උක්ත කරගන්නවා. මෙයාගෙන් ගත්තොත් එහෙම පුතා මට වෙන x සමානයි 180 ඍණ 2y. හරි? මම ඒ අගය මෙතන x ට ආදේශ කරන්නම්. තමයි ආදේශ කරත් කමන්නේ. හරි මෙහෙම කරමු. ගැටලුවක් නැහැ. ඔව්. කියලා මෙහෙම ගමු. නැත්නම් අර සමගම සමීකරණ සුළු කරන දේ සුළු කරත් කමක් නැහැ. හරි මම මෙහෙම කරන්න. 5යි x වෙනුවට දානවා පුතේ 180 ඍණ 2y. ඍණ 2y. ධන y සමානයි 180යි. හොඳ ගැටලුවක් හැබැයි. හරි 180 ඍණ 2y කියලා කියන්නේ x වෙනුවට දැම්මා. දැන් සුළු කරොත් එහෙම අපිට එනවා. හරි 5 වරක් 180ක් එනවා. 5 වරක් 180 කීයද? 900ක් එනවා. හරි බලමුකෝ. 980 5 වරක් ඍණ 2y ඍණ 10y එච්චරයි. ඊට පස්සේ ධන y සමාන 180යි. දැන් අපිට y ට උත්තරයක් ගන්න පුළුවන් හරි. ඊට පස්සේ මම කරන වැඩේ 180 මෙහෙට ගන්නම් මම. ඍණ 10y ධන y. එහෙනම් මොකද වෙන්නේ පුතේ? අගයන් වෙනස් නම් ලකුණ වෙනස් නම් මොකද්ද කරන්නේ? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරනවා. 10y ගෙන් y ගියාම කීයද? 9y. මොන 9yද? ඍණ එයානේ ලොකු මගේ ඍණ 9y. එහෙනම් ඒ ඍණ 9y දකුණු පැත්තට ගියාම 9y වෙනවා. ධන වෙනවා. එහෙට යනවා කියලා අපි කටවහරින් කිව්වට එතන වෙන ෆන්ක්ෂන් වෙන්නේ ඇතුළේදී වෙන දෙයක්. නමුත් අපි මෙතනදී එහෙම යූස් කරමු. හරි. 900න් 180ක් ගියාම කීයද? 720යි. එහෙනම් 9y සමානයි 720යි. මේක පුතේ 9ෙන් බෙදන්නම්. මම මෙතන ලියන්න ඔක පටලව ගන්න යන්නේ නැහැ. 9ෙන් බෙදුවම y සමානයි කීයක් එනවද? 80ක් එනවා. හරි. එහෙනම් y සමානයි 80යි.
y සමානයි 80යි නම් 5x කීයද? 100යි. මෙයා 80යි නම් මෙයා 100ක් වෙන්න බෑ. එතකොට 180 වෙන්නේ. හරි. දැන් මම ඊටු කොටස ලියන්න උඩහින්. හරි. දැන් ලියන්න. 5x සමානයි 100යි නම් දෙපැත්තම 5ෙන් බෙදුවම x සමානයි කීයද? 20ක් එනවා. හරි. ඔය දෙකම හරිනම් අපිට හම්බ වෙන ලකුණු දෙකක්.